ලංකාවේ වතු වැවිලි සමාගම් වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ වැඩි ප්‍රමාණයක් පාලනය කරන්නේ මහා පරිමාණ සමාගම් මගින්. විශේෂයෙන් බ්‍රවුන්ස් ගෲප් එක, LOLC සමාගම, ඒලිස් සමාගම, ඒට්කන් ස්පෙන්ස් සහ මෙස්ටකෝප් සමාගම, දම්රෝ සමාගම සහ රිචඩ් පීරිස් සමාගම. මේ වගේ දැවැන්ත සමාගම් මගින් තමයි ලංකාවේ වතු සමාගම් වැවිලි සමාගම් වැඩි හරියක් පාලනය කරන්න සහ වැඩි හරියක් අයිති වෙන්නේ මේ සමාගම් වලට. මේ සමාගම් පසුගිය කාලය තුල අති දැවැන්ත ලාභයක් ලබලා තිබුණා. විශේෂයෙන් පෞද්ගලික කාලය තුල රුපියලට සාපේක්ෂව ඩොලර් එක සෑහෙන ඉහළ ගිය අවස්ථා තිබුණා. ඒ අවස්ථාවල ඔවුන් අති දැවැන්ත ලාභයක් ලැබුවා. දැනුත් මේ කතා කරන මොහොතේ ඩොලර් එක රුපියල් 300ට වැඩි අගයක තමයි තියෙන්නේ. ඒ අනුව මේ වසරේත් ඊළඟ වසරේත් මේ සමාගම් වලට අති දැවැන්ත ලාභයක් ලබා ගන්න පුළුවන්. මොකද ඩොලර් එක රුපියලට සාපේක්ෂව ඉහළ අගයක තිබීම නිසා ඔවුන්ට අපනයනය හරහා ලැබෙන ආදායම ඉහළ අගයක් වෙනවා. ඒ වගේම තමයි මේ බ්‍රවුන්ස් ගෲප් එක සහ LOLC සමාගම් අයිති වෙන්නේ ඒවායේ හිමිකාරීත්වය තියෙන්නේ ඉෂාර නානායක්කාරට. ඒලිස් සමාගම ධම්මික පෙරේරා යටතේ ඒත් එක්කම ඒට්කන් ස්පෙන්ස් සහ මෙල්ස්ටකෝප් අයිති වෙන්නේ හරි ජයවර්ධන පවුලේ සමාජිකයින්ට. රිචඩ් පීරිස් සමාගමේ අයිතිය සේන යද්දේගේ. මේ වගේ අති දැවැන්ත ව්‍යාපාරිකයෝ තමයි මේ රටේ වැවිලි සමාගම් බහුතරයක හිමිකාරීත්වය සහ පාලනය කරගෙන යන්නේ. විශේෂයෙන් මේ බ්‍රවුන්ස් ගෲප් සමාගම පසුගිය වසර කීපය ඇතුළත අති විශාල වශයෙන් වතු සමාගම් මිලදී ගත්තා. ලංකාව විතරක් නෙමෙයි පිටරටත් ඔවුන් වැවිලි සමාගම් මිලදී ගත්තා. ඒ ඔවුන්ට ඒ හරහා අති දැවැන්ත ලාභයක් ලැබිය හැකි බව දන්න නිසා දැවැන්ත ලාභ ලබන මේ සමාගම් වලට තමන්ගේ සේවකයින්ගේ වැටුප වැඩි කරන්න බැරි කමක් නැහැ. කුඩා වැවිලි සමාගම් කුඩා වතු තියෙන්නට පුළුවන් යම් යම් දුර්වලතාවයන් නිසා අලාභ ලැබපු. නමුත් අති බහුතරයක් මේ වගේ විශාල සමාගම් වලට අයිති වතු වලින් දැවැන්ත ලාභ ඉපුවා. මෙහෙම තත්ත්වයක් තියෙද්දි මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ආණ්ඩුව මේ පෞද්ගලික වතු සමාගම් වල සේවකයින්ට දීමනා දෙන්න යනවා. විශේෂයෙන් මේ ඉෂාර නානායක්කාර ධම්මික පෙරේරා වගේ අයත් එක්ක මේ ආණ්ඩුව හරිම කුළුපගුයි, හරිම මිත්‍රශීලී. මතකනේ අර මල්ටිප්ලග් ටෙන්ඩරේ බ්‍රවුන්ස් එකට දෙන්න ගිහිල්ලා වැඩේ නෝන්ඩි කරගත්ත. ඒ වගේම ධම්මික පෙරේරටත් සලකන සැලකිල්ල කොහොමද කියලා ජනතාව දන්නවනේ. ඉතින් මේ විදිහට ජනතාවගේ බදු මුදල් මේ වගේ දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ පෞද්ගලික සමාගම් වල සේවකයින්ගේ වැටුප් ගෙවන්න යොදවනවා කියන්නේ ඒක එක අතකින් නීති විරෝධී, අනිත් අතින් අන්තිම අසාධාරණයි සහ කිසිසේත්ම පිළිගත නොහැකි, කිසිසේත්ම අනුමත කළ නොහැකි දෙයක්. අනුරාධපුර මේ රජය කරන්නේ තමන්ගේ හිත මිත්‍ර මේ දැවැන්ත ව්‍යාපාරිකයින්ට රටේ මිනිස්සුන්ගේ සල්ලි බෙදලා දෙන වැඩක්. ඉතින් මේ වගේ අශික්ෂිත වැඩවලට මහ ජනතාව විරුද්ධ වෙන්න ඕනේ. දැන් සමහරු මේකට ජාතිවාදයක් ඇදලා ගන්න හදනවා. මේ දෙමළ මිනිස්සුන්ගේ අඩි වැඩි කරන එකට විරුද්ධ වෙනවායි කියලා. ඒක මහා ගොන් කතාවක්. මොකද ඔය වතු සමාගම් වල ඉන්නේ දෙමළ මිනිස්සු විතරක් නෙවෙයි, ඕන තරම් සිංහල මිනිස්සුත් ඔය වැඩ කරනවා. සිංහල මිනිස්සු වැඩ කරන වතු සමාගම් ඕන තරම් තියෙනවා. අනිත් එක තමයි මේ විරුද්ධ වෙන්නේ ඔවුන්ගේ පඩි වැඩි කිරීමට නෙවෙයි, ඒ වැඩි කරන අටුප හෝ දීමනාව ජනතාවගේ බදු මුදලින් දීමටයි විරුද්ධ වෙන්නේ. මොකද සමාගමක් තමන්ගේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න ඕනේ තමන්ගේ සමාගමේ සල්ලි වලින්, තමන්ගේ සමාගමේ ලාභ වලින්. එහෙම නැතුව රජයේ මුදල්, එහෙම නැත්නම් රටේ මිනිස්සුන්ගේ සල්ලි අරගෙන තමන්ගේ ආයතනයේ සේවකයින්ට පඩි ගෙවන්න පුළුවන් කමක් නැහැ. කොහෙත්ම ඉඩ දිය යුතුත් නැහැ. ඒ වගේම තමයි මේ මාලිමා වෙස් මූණ දාගත්තු JVP කාර්යෝ ටික කරන්න යන අනිත් දැවැන්ත මහජන මුදල් මංකොල්ලය. ඒ තමයි ඩබල් කැබ් මගඩිය. මේක අතිශය දැවැන්ත අතිවිශාල මහජන මුදල් මංකොල්ලයක්. ගෙඩි පිටින් වාහන 1775ක් කියලා කියන. නමුත් තව සමහර තැන්වල කියනවා, සමහරු කියනවා 2700ක් කියලා. ඉතින් මේ වගේ විශාල වාහන කන්දරාවක් මහජන මුදලින් ගෙන්නනවා කියන්නේ කොයිතරම් මුදල් වියදම් කිරීමක්ද, කොයිතරම් නාස්තියක්ද. ඒ වගේම තමයි ඕක ගෙන්නලා විතරක් නවතින්නේ නැහැ. ඊට පස්සේ ගෙන්නුවට පස්සේ මේවා ලියාපදිංචි කරන්න ඕනේ. මේවට ඒ ලියාපදිංචියට අවශ්‍ය ලියකියවිලි, දුම් සහතික, යෝග්‍යතා සහතික, අර සහතික, මේ සහතික, මේ සියලු පරීක්ෂණ, සියලු ලියකියවිලි වියදම දරන්න වෙන්නේ මහජන මුදලින්. ආදායම් බලපත්‍ර ගන්න වෙන්නේ මහජන මුදලින්.
ඒ වගේම තමයි එක වෙලාවකට කියනවා මේක ලීසින් කරලා ගේන්න කියලා. තව වෙලාවකට එහෙම ඒක හරියට කියන්නේ නැහැ. නමුත් අපි හිතුවොත් ලීසින් කරලා ගේන්න කියලා ඒ ලීසින් වාරික සහ පොලි ඒවත් මහජන මුදලින් ගෙවන්න වෙන්නේ. රක්ෂණ වාරික රුපියල් කෝටි ගණනක් රක්ෂණ ගාස්තු ඒ සියල්ල මහජන මුදලින් ගෙවන්න වෙන්නේ. අනුර මහ විචාරයෙන් කියන ෆුල් ඉන්ෂුරන්ස් දාලා දෙන්නලු. අනුරගේ අම්මගේ අප්පගේ බුදලෙන් දන්නේ දාන්නේ මේ ෆුල් ඉන්ෂුරන්ස් එක. සියල්ල මහජන මුදලින්. ඊළඟට මේ වාහන සර්විස් කරන්න වෙන්නේ මහජන මුදලින්. ඉන්ධන ලුබ්‍රිකන්ට්ස් මේ සියල්ල මහජන මුදලින්. අමතර කොටස් දාන්න උනත් ඒවා දාන්න වෙන්නේ මහජන මුදලින්. සියලු නඩත්තු කටයුතු මහජන මුදලින්. අනතුරක් වුණොත් රිපෙයාර් කරන්න වන්දි ගෙවන්න ඒ සියලු දේ මහජන මුදලින්. ඒ විතරක් නෙවෙයි මේවට ඊට පස්සේ රියදුරනොත් බඳව ගන්න ඕනේ. මේ රියදුරන් සියල්ල JVP පක්ෂ ක්‍රියාකාරීන් තමයි බඳවගන්නේ. ආය වෙන ඒක ගැන කිසි කතාවක් කිසි අවිශ්වාසයක් නැහැ, කිසි සැකයක් නැහැ. කෙලින්ම JVP කාර්යය ටික 1500 2000 ඩ්‍රයිවර්ලා විදියට බඳව ගන්නවා. ඊට පස්සේ උන්ට පඩි ගෙවන්න ඕනේ. උන්ට පඩි ගෙවන්න ඕනේ. උන්ට දීමනා ගෙවන්න ඕනේ. පෙන්ෂන් ගියාම උන්ට පෙන්ෂන් ගෙවන්නත් ඕනේ. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. මේ ඔක්කොම කරලා අවුරුදු 4ක් යනකොට වාහනේ ඩිප්‍රීෂিয়েට් කරලා සොච්චම් ගානකට 탁සේරු කරලා මුන් ඊට පස්සේ චක්‍රලේඛයක් ගහයි. ඩිප්‍රීෂিয়েට් කරපු වටිනාකම ඇරලා සුළු ගානක් 탁සේරු කරලා චක්‍රලේඛයක් ගහයි. මේ වාහන ඒ 탁සේරු කරපු මුදල ගෙවලා තම තමන්ට ගෙනියන්න පුළුවන් කියලා චක්‍රලේඛයක් ගහයි. ඒ වගේ වැඩ තමයි කරන්නේ මු. ඊට පස්සේ ඉතින් මෙච්චර කල් මහජන මුදලින් නඩත්තු කර හිටපුණ මහජන මුදලින් ගෙනල්ලා මහජන මුදලින් සියලු නඩත්තු කටයුතු කරපු මේ වාහන ටික සොච්චම් මුදලක් දීලා එක්ක පළාතේ පක්ෂයට අරගනි. එහෙම නැත්නම් JVP එකට සපෝට් කරපු ව්‍යාපාරික සහ අනිකුත් හිතවත්තු අරගෙන යයි. ඊට පස්සේ කරන්නේ ආයේ ඊළඟ අවුරුද්දේ තවත් වාහන 2000-3000 ගෙන්නන්න ලෑස්ති කරනවා. ඒකයි කියන්නේ මේක ඉතිහාසයේ දෙවන්තම මංකොල්ලයක් වෙන්න යන්නේ. මහ බැංකු මංකොල්ලයටත් වඩා දෙවන්ත මංකොල්ලයක් වෙනවා මේක. ඒ නිසා වහාම මේ ඩබල් කැබ් මංකොල්ලයට සියලු ජනතාව විරුද්ධ විය යුතුයි. පහට පක්ෂ ભેදයක් නැතුව විපක්ෂය වුණත් මේ කැබ් අරගත්තොත් එන්න වෙන්න එපා ගමට ගහලා එලවපල්ලා. පහට පක්ෂ ભેදයක් නැතුව මේ මංකොල්ලයට සියලු දෙනා විරුද්ධ විය යුතුයි. අනිත් එක තමයි මේ ඉන්ෂුරන්ස් එක යන්නේ, ලීසින් එක යන්නේ බොහෝ දුරට LOLC එකට සහ ඉෂාරගේ සමාගම් වලට. එහෙම නැත්නම් ධම්මික පෙරේරාගේ වැලිබල් ෆිනෑන්ස් එකට සහ මේ දෙකටම. ඒ වගේම බස් 600 ගානකුත් ගන්නනවා කියලා තියෙනවනේ. ඒ බස් ටික සේරම ඩිමෝ එකෙන් ගෙන්නන්නේ. ඩිමෝ එක මේ මෑතකදී මිලදී ගත්තා ධම්මික පෙරේරා. ධම්මික පෙරේරා තමයි දැන් ඩිමෝ එකේ බහුතර හිමිකරුවා, බහුතර කොටස් හිමියා. ඒ විතරක් නෙමෙයි ධම්මික පෙරේරා ලාභ සමාගම මිලදී ගත්තා. ඒකට ඒ ලාභ සමාගම සතුව ඉන්ධන පෙරවුම්හල් තියෙනවා, සර්විස් සෙන්ටර්ස් තියෙනවා. ඒ වගේම දුම් පරීක්ෂණය කරන ලාභ එකෝශ්‍රී මධ්‍යස්ථාන තියෙනවා රට පුරා. බොහෝ විට මේ ගෙන්නන වාහනවල දුම් පරීක්ෂණ, සර්විස්, ඉන්ධන සැපයීම් මේ වගේ දේවල් ලාභ එකට ලැබෙයි කියලා හිතන්න පුළුවන්. ඩිමෝ එකට බස් ටික ගෙන්නන්න දුන්නා, ඉන්ෂුරන්ස් ටික, ලීසින් ටික ඉෂාරට දුන්නා. ගෙන්නන වාහනවල නඩත්තු කටයුතු, දුම් සහතික ඒවා මේවා ඔක්කොම ආපහු ධම්මික පෙරේරාට දුන්නා. ඔන්න ඔහමයි මේ තක්කඩි අනුර අතුරු තක්කඩි JVP ආණ්ඩුව මහජන මුදල් වලින් තමන්ගේ ව්‍යාපාරික සගයින්ට සලකන්නේ. එතකොට පේනවා ඇති මේ අයවැය කාගේ අයවැයක්ද? මේ අයවැය මේ ආණ්ඩුවේ අයවැයක් නෙමෙයි, මේ රටේ මිනිස්සුන්ගේ අයවැයක් නෙවෙයි. මේ අයවැය තනිකරම ධම්මික පෙරේරාගේ ඉෂාරනානායක කරලාගේ අයවැයක්. රටේ මහ ජනතාවගේ මුදල් සියල්ල මේ තක්කඩි JVP කාර්යෝ ටික ගෙඩි පිටින් දෙන්න යන්නේ මේ තමුන්ගේ ඡන්දෙට උදව් කරපු තමුන්ට කොමිස් ගෙවන මේ දෙවන්ත ව්‍යාපාරිකයින්ට. ඒ නිසා සියලු දෙනා පාට පක්ෂ ભેදයෙන් තොරව මේ කියපු කරුණු කාරණා දෙකටම විරුද්ධ වෙ යුතුයි. මේ වතුකම් කරුවන්ගේ පඩි වැඩි කිරීම සහ පඩි වැඩි කිරීම නෙවෙයි, ඒ වැඩි කරන වැටුප මහජන මුදලින් ගෙවීම, ආණ්ඩුවෙන් ගෙවීමට විරුද්ධ වෙ යුතුයි. ඒ වගේම මේ ඩබල් කැප් ගෙන්වීමට සම්පූර්ණ විරුද්ධ වෙ යුතුයි. මොකක් අය මේක මේ ටෙන්ඩර් පටිපාටියේ ප්‍රශ්නය ගැන විතරයි කතා කරන්නේ. ටෙන්ඩර් පටිපාටියේ වැරදි හරි වුණත් වැරදි වුණත් ඒක මහජනතාවට වැඩක් නැහැ. මහජනතාව විරුද්ධ වෙන්න ඕනේ. හරි ක්‍රමයට වුණත්, හරි ටෙන්ඩර් ක්‍රමයකට වුණත් මේ වාහන ගෙන්නන එක නවත්තන්නට, මේ වාහන ගෙන්නන එකට විරුද්ධ වෙන්නයි ඕනේ. විපක්ෂ හුඟක් අය මේ ටෙන්ඩරේ තමයි අල්ලගෙන දඟලන්නේ. ටෙන්ඩර් ක්‍රමයේ වැරද්දක් තමයි අල්ලගෙන දඟලන්නේ. නමුත් මහජනතාව හැටියට අපි විරුද්ධ වෙන්න ඕනේ මේ ටෙන්ඩරේ තියෙන ප්‍රශ්නට නෙමෙයි, ටෙන්ඩර් ක්‍රමයේදී ප්‍රශ්නට නෙමෙයි, වාහන ගෙන්වීමට විරුද්ධ වීමයි සිද්ධ වෙන්නේ.
මොකද මේ සියල්ල මහජන මුදලින් මේක ගෙන්නනවා විතරක් නෙමෙයි ගෙන්නුවට පස්සේ තව අවුරුදු ගාණක් යනකම් මහජන මුදල් වලින් නඩත්තු කිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ සියල්ල මහජන මුදලින්. අනිත් කාරණාව තමයි වැරදි චිත්‍රයක් මිනිස්සුන්ගේ ඔළුවේ මවන්න හදනවා. ඒ තමයි මේ ගෙන්නන්නේ ඩබල් කැබ් මිසක් V8 වත් රේන්ජ් රෝවර් වත් නෙවෙයි කියලා. ඇත්තටම මේ අලුතෙන් ගෙන්නන අලුතෙන් නිෂ්පාදනය කරන ඩබල් කැබ් උනත් සෑහෙන හොඳ සුඛෝපභෝගී පහසුකම් සහිතවයි නිෂ්පාදනය කරන්නේ. ඒවා සැප පහසුකම් නැහැ කියන එක බොරුවක්. මේවා අලුත්ම අලුත් version අලුත්ම අලුත් එඩිෂන්. ඒ නිසා මේ ධම්මික පෙරේරාලාගේ ඉෂාරනායක කරලාගේ අයවැයට ජනතා විරෝධයේ පළවිය යුතුමයි.